වෙල්කම් එකක් වෙස් ඉතින් මොකද වෙන්නේ ඔන්න ඉතින් අදත් ඇවිල්ලා තියෙනවා නුනුස් YouTube channel එකෙන් එන තාත්තලුත් වීඩියෝ එකට ඉතින් ඔන්න අද ඇවිල්ලා තියෙන්නේ Minecraft game එකේ දෙවෙනි එපිසෝඩ් එකෙන් ඉතින් ෆ්‍රෙන්ඩ්ස් ඔයාලට පේනවා මම කලින් හිටපු තැන මේ මම විලේජ් එකේ ඉන්නේ වගේම මම අයන් නාමස් දාන් ඉන්නවා ඉතින් ඇයි දන්නවද ඉතින් මම රෙකෝඩ් කරා ඉතින් ෆ්‍රෙන්ඩ්ස් මම හිටියේ කලින් හිටියේ ඩාර්ක් ඕක් ගහක් තියෙන කන්දක් උඩ ඉතින් මම එතන ඉඳලා රෙකෝඩ් කරා මේ ගමක් හොයන් එනවා කියලා ගමක් සොයයි කියලා ඉතින් එපිසෝඩ් එක රෙකෝඩ් කරා බලද්දී මගේ කටහඬ නැහැ ඉතින් ෆ්‍රෙන්ඩ්ස් මම ඒක තියෙනවා මගේ මම අයන් මයින් කරපු කෑල්ල එහෙම තියෙනවා ඉතින් ෆ්‍රෙන්ඩ්ස් මම ඔයාලට ඒ ටික එහෙම දැන් දාන්නම් නැත්නම් ඔයාලා කියයි මම ක්‍රියේටිව් ගිහිල්ලා මේවා කරයි කියලා. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් දැන් ඔයාලා බැලුවනේ ඒ ටික. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් දැන් ඔයාලා බැලුවනම් අපි දැන් මේ ගම හොයාගෙන එන කෑල්ල මම මගේ අතින් ඒ කෑල්ල රෙකෝඩ් වෙලා නැහැ. ඉතින් මම හිටියේ අපෝ මේ දැන් රෙකෝඩ් වෙලා නැති හින්දා දැන් මේ ගම ළඟට ඇවිල්ලා හින්දා ආපහු නිකන් මේ බොරුවට මේ ඇවිදින ගමන් ඉදි ගම අම්බුණා කියලා ඒ වගේ රෙකෝඩ් කරන්න නැද ඒ රෙකෝඩ් වෙලත් නැහැ. ඉතින් දැන් මේ තියෙන තුන්වෙනි රෙකෝඩ් එක ඉතින් මේක රෙකෝඩ් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔයාලට පේන ඇති දැන් අපි ලොකු ප්‍රෝග්‍රස් එකක් කරා. ඉතින් අර මේ ඒ කියන්නේ මම දැන් අර වීඩියෝ එක රෙකෝඩ් කරද්දිත් මේ මම ගහක් එහෙම කපලා ගස් ටිකක් එහෙම කපලා එයක් හදන්න රෙඩි වෙලා හිටියේ. ඉතින් එතකොට දැන් ඉතින් පෙන්වන්න තියෙන්නේ ඔයාලට පේනවා මම පිටිපස්සෙන් තියන්න අර ලොකු කන්ද. ඉතින් අන්නේ කන්ද තමයි අපේ මේ ගෙදර හදන්නේ. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් මම අලුත් ස්කින් එකක් හදාගත්තා ඔයාලට පේනවා. ඉතින් මේ ස්කින් එක හොඳයි නම් කමෙන්ට් කරන්න. මම වීඩියෝ එකේ අන්තිමට මේ ස්කින් එක පෙන්නන්නම්. දැන් ආමරින්ද හරියට පේන්නේ නැහැ මේ ස්කින් එක. එහෙනම් ෆ්‍රෙන්ඩ්ස් වැඩි කතා නැතුව අද වීඩියෝ එකට යන්න. ඉතින් අද අපි යන්නේ අපේ ගෙදර හදන්න. එහෙනම් ෆ්‍රෙන්ඩ්ස් වැඩි කතා නැතුව අද වීඩියෝ එකට යන්න. ෆ්‍රෙන්ඩ්ස් ඉතින් දැන් අපි මෙතන කෑම වගේ මම ඉවෙන්න දැම්මා. ඒවා ටික ඉවිලා නැහැ. අපි ෆ්‍රෙන්ඩ්ස් ගස් ටිකක් පැල කරා. ඉතින් මම ආදිසිය පැල කරපු ඉඳලා හරියට පැල වෙලා නැහැ. ළඟින් පැල වෙලා තියෙන්නේ. ඉතින් අපි මේ දෙක දුරින් පැල කරමු. හරි ෆ්‍රෙන්ඩ්ස්. දැන් අපි ගේ හදන්න පටන් ගමු. අපි මුලින්ම අපාගත්ත ලොක් ටික අතට ගමු. අපි කඩුවයි ඒව මේවා ටික අයින් කරලා මුලින්ම පිකැක්ස් එක මෙතනට දාගෙන ඊට පස්සේ මේක දාගෙන දැන් ලොගුයි ඒව ටික අපි අතට ගමු. ෆේස් මේ තියෙන්නේ මම අපිට හම්බුණා අයන් ටික. ඉතින් ඒව ටික තාම තියෙනවා මං ගාව. අපි දැන් ගේ හදන්න යමු. මේ ඉතින් අර මම පෙන්නු කන්දේ තමයි මං ගේ හදන්නේ මුලින්ම. ඉතින් දැන් අපිට පාරක් හදන්න ඕනේ. පාරක් හදන්න නම් ඉතින් සවල එපයි සේව් කරගන්න. මම සවල දාලා ආවේ. සවල ගමු අතට. හරි ෆ්‍රෙන්ඩ්ස් දැන් අපි යන් ඉතින් ෆ්‍රෙන්ඩ්ස් ඔයාලට වෙනසක් පේනවා ඇති පොඩි. මම මගේ සෙටින් එක වෙනස් කරන් තියෙනවා. ඔයාලට පේනවා ඇති මැද ධන ලකුණක් තියෙනවා. ඉතින් මම ඒ සෙටින් හදාගත්තා. අපි ෆ්‍රෙන්ඩ්ස් දැන් රෑ වෙන ඉඳ ගෙදරට යමු. ෆ්‍රෙන්ඩ්ස් ඒ වැලි ටික මම පස් ටික අයින් කරගත්තේ බාධකයක් වගේ නිසා. අපි යමු උඩට. දැන් ෆ්‍රෙන්ඩ්ස් අපි මෙන්න මෙතන චුට්ටක් ෂේප් කරලා ගන්න ඕනේ. මම මෙන්න මෙතන තියෙන මෙන්න මේ ලේයර් එක විතරක් කපා ගන්නවා. හරි ෆ්‍රෙන්ඩ්ස් ඉතින් ඔන්න මේ ලේයර් එක අපි අයින් කරගත්තා. දැන් අපි කරන්න ඕනේ අත්තිවාරම් ගහ ගන්න ඕනේ.
අපි මුලින්ම කරන්න ඕනේ මෙතනින් ඩාර්ක් ඕක් ගමු. ඩාර්ක් ඕක් කරගෙන මෙහෙම එකයි මෙහෙම එකයි මෙතනිනුත් එහෙම දාගමු. දැන් මෙතනින් මේ පැත්තට හරි. දැන් නෑ අපි මේක ඕක් වලින් ගහගමු. හරි. දැන් අපි ප්ලෑන්ක්ස් ටිකක් හදාගන්න ඕනේ. හරි. මෙන්ස් ක්‍රාෆ්ටින් ටේබල් එක හදාගත්තා. දැන් අපි ක්‍රාෆ්ටින් ටේබල් එක ප්ලේස් කරගමු. දැන් අපිට ඕනේ ස්ටේර්ස්. හරි වෙන්ස් ස්ටේර්ස් ටිකකුත් හදාගත්තා. අපි ස්ටේර්ස් ටික ගමු අතට. ස්ටේර්ස් ගාන්ට හදාගෙන තිබ්බා මම. හරි ෆ්‍රෙන්ඩ්ස් එතනට ස්ටේර්ස් දාගත්තා. පොඩි සීන් එකක් තියෙනවා ෆ්‍රෙන්ඩ්ස්. මෙතනට ස්ටේර්ස් දාන්න නැතුව මෙතනට අපි දාමු ඕක් ප්ලෑන්ක්ස් දාමු. ඕක් ප්ලෑන්ක්ස් දැම්මා. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් දැන් අපේ හත්යාරම ලොකු කරන්න තියෙන්නේ අපි හරි ෆ්‍රෙන්ඩ්ස් ඒකත් හරි. දැන් අපිට ස්ටෝන් ටිකක් ඕනේ. අපි ස්ටෝන් ෆ්‍රෙන්ඩ්ස් අර ඉස්සරහා තියෙන කන්දේ යට ස්ටෝන් තියෙන. අපි ස්ටෝන් ටික කඩාගමු. හරි ෆ්‍රෙන්ඩ්ස් ඒ වැඩෙත් හරි. ඉතින් දැන් අපි හොයමු අපේ ස්ටෝන් කටර් එක. මේක තමයි තියෙන ස්ටෝන් කටර් එක. මම කිව්වේ මේ තියෙන්නේ ෆ්‍රෙන්ඩ්ස් මෙන්න මේ විදිහට මෙතන මේ කොන්ක්‍රීට් තියෙනවා නම් කොන්ක්‍රීට් පවුඩර් තියෙනවා නම් එතන අනිවාර්යෙන් තියෙන්න ඕනේ හුට්ස්. ෆ්‍රෙන්ඩ්ස් ඉතින් ඒ කරදරෙන් බේරන්න බොහොම අමාරුවෙන් හුට්කා ෆ්‍රෙන්ඩ්ස් ටක් ගාලා දැන් අපි නව තැනට යන්න ඕනේ.
ෆ්‍රෙන්ස් ඉතින් ලී ගාන්ට ඉවර වුණාට පේනවා ඇති ලී ගාන්ට ඉවර වුණා මේ ඉතින් ලී ගාන්ට ඉවරලා දැන් අපි අපේ ගෙදර හදාගත්තා වෙන නැති පුංචි ගෙදර සම්පූර්ණයෙන්ම හැදුවේ නැහැ ඒක වෙනම කතාවක්. ඉතින් තාම පොළොව විතරයි ගෑවි. ඉතින් ෆ්‍රෙන්ස් ඊළඟ එපිසෝඩ් එකේ අපේ ගෙදර සම්පූර්ණ කරනවා. ඉතින් ෆ්‍රෙන්ස් මේ වීඩියෝ එක ගැන මොකද හිතන අදහස් ඩෙක් ගැන මොකද ඉතින් ඔයගොල්ලන්ට හිතන අදහස් ස්ක්‍රීන් කරන්න ඒ වගේම ඔයගොල්ලන්ගේ යාළුවන්ටත් දාන්න ෂෙයා කරන්න ඒ වගේම මේ වීඩියෝ එකට ලයික් කරලා ඒකේ අපිට තියෙන බෙල් නොටිෆිකේෂන් බටන් එකත් ඕල් දාලා තියාගන්න. එතකොට මම වීඩියෝ එකක් දැම්ම ගමන්ම ඒකේ අපිට තියෙන බෙල් නොටිෆිකේෂන් මේ එතකොට මම වීඩියෝ එකක් දැම්ම ගමන් ඔයගොල්ලන්ට නොටිෆිකේෂන් එකක් කරා වීඩියෝ එක ගේන්න පුළුවන්. ඉතින් බලන්න පුළුවන්. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් දැන් ඔයාලා පේනවා ඉතින් මගේ ස්කින් එක හොඳයි නම් කමෙන්ට් එකක් දාන්න මගේ ස්කින් එකේ තියෙන මගේ ස්කින් එක. ඉතින් ස්කින් එක හොඳයි නම් කමෙන්ට් එකක් දාන්න. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් මේ තියෙන මගේ ස්කින් එකේ පිටිපස්ස ඔයාලට පේනවා ඇති NW කියලා ගහලා තියෙන. ඉතින් NW කියන්නේ ඉතින් සරලවම නියොන් උල්ෆ් කියන එකේ තේරුම තමයි. ඉතින් NW කියලා ගහලා තියෙනවා. ඉතින් ස්කින් එක හොඳයි නම් කමෙන්ට් ගන්න. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් අනිවාර්යෙන් බෙල් නොටිෆිකේෂන් බටන් එක ටුන් ගාලා හොයාගන්න ටින් ගාලා හොලවන්න එපා. එතකොට මම දාන්න වීඩියෝ වල නොටිෆිකේෂන්ස් එන්නේ නැහැ. ඉතින් ටුන් ගාලා හොලවලා තියාගන්න. එහෙනම් ෆ්‍රෙන්ඩ්ස් අදට අපි ගිහින් එන්නම් බයි.